තෙරුවන් සරණයි සියලු දෙනාටම වර්තමානයේ මේ තේරවාදී බුදුදහම පහත් කොට සලකන්නත් මහායාන බුදුදහම අගය කොට විශිෂ්ට කොට සලකන්නත් කිහිප දෙනෙක් උත්සාහ කරන බව පේනවා. තේරවාදී බුදුදහම තුල හුඟක් අඩුපාඩුකම් තියෙනවා. මහායාන බුදුදහම නිවැරදි ඒ විශිෂ්ටයි කියලා කියන්න උත්සාහ කරන අය මේ සඳහා ඉදිරිපත් කරන සාධක තර්කානුකූලයි නිවැරදි කියලා පෙන්වා දෙන්න ගියාට ඔවුන්ට වැරදීමක් සිදු වෙලා තියෙන බව තේරුම් අරගෙන නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා සහ සමහර ගිහි පින්වතුන් ඒ පිළිබඳ පැහැදිලි කරන්න ගියත් අවශ්‍ය සාධක ඉදිරිපත් කරන්නේ නැති බවක් පේනවා. ඒකට හේතුව තමයි මේ දෙපිරිසම සූත්‍රය හරියට කියවලා නැතිකම. තේරවාදී බුදුදහමෙහි වැරදි අඩුපාඩුකම් තියෙනවා කියලා ප්‍රකාශ කරන අය අතරින් ප්‍රධාන කෙනෙක් තමයි ඉන්දික තොටවත්ත මහත්තයා. එතුමා විවිධ කරුණු පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ ගැනත් රහතන් වහන්සේලා ගැනත් සාවද්‍ය ප්‍රකාශ ගණනාවක්ම සිදු කරලා තියෙනවා. ඒවයි සාවද්‍ය බව පෙන්වා දෙමින් තේරවාදී බුදුදහමේ චිරස්ථිතිය උදෙසා මේ වැඩසටහන ඉදිරිපත් කරන්න මම කල්පනා කළා. ඉන්දික තොටවත්ත මහත්මයාගේ මේ ප්‍රකාශය පිළිබඳ අපි අවධානය යොමු කරමු. හරි ඊළඟ මම ඒක උත්තරයක් දෙන්න මැදදී. දැන් ඔබ වහන්සේ ඔය දුක්ඛ දෝමනස කතාවට මේ ගෙනාවනේ මේ වගේ ඔබ වහන්සේ මේ හොඳ වෙලාවට පිපාස කතාව ගත්තේ නෑ දීඝනිකායේ මහපරිනිර්වාණ සූත්‍රයේ තියෙන. මොකද මම හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් ඒ තරම් අසරණ තත්ත්වයටපත් වෙන විදියක් තියෙනවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ඔය දසමාර සේනාවල තුන්වෙනි එක තමයි කුප්පිපාසය නැත්නම් කුසගින්න සහ පිපාසය. ඒක උන්වහන්සේ ජයගත්තේ. ඒ කියන්නේ මෙහෙමයි. කුසගින්න හා පිපාසය නිසා යම් ආකාරයකට හිතේ ගැටීමක් ඇති වෙනවා නම් ඒ ගැටීමයි නැති කරන්නේ. කුසගින්න පිපාසය නැති කරන්නේ. ඒක හරි මං කියන්නේ ඒක තමයි. ඉතින් මේ ගැටීමක් නැති කෙනෙක් අරතරන් ආනන්ද මට තිබහයි ආනන්ද මට කලන්තයි මට වතුර එකක් ගේන්නේ. ආනන්ද තිබහයි. ඇත්තද නැද්ද? ඇත්ත. ආනන්ද ශරීරයට වතුර නැති වුණොත් ක්ලාන්ත හැදෙනවා. ඇත්තද නැද්ද? ඇත්ත. ඉතින් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි අපි හඳුරුනේ සාමාන්‍යයෙන් ඉතින් එහෙම නැතුව වෙන මොකද්ද කියන්නකෝ. පිපාස කෙනා මොකද්ද කියන්නේ? පිපාසයි කියන්නේ නැතුව. ඔය හරි. හිතන්න දැන් බුදුරජාණන් වහන්සේට වතුර ඕන. දැන් ඕනේ. මොකක් කියලාද කියන්නේ කියන්න ඕනේ. නෑ බුදුහාමුදුරුවෝ පළවෙනි පාර තිබහයි කිව්වම ආනන්ද හඳුරලා මොකද්ද කියන්නේ? ඒක මොකද්ද කියන්නේ ආනන්ද හඳුරලා කියන්නේ මේ නදිය බොර වෙලා. හරි නදිය බොර වුණාම බුදුහාමුදුරුවන්ට නෙමෙයි පොඩි ළමයෙක්ට උනත් තේරෙනවා මේක වතුර ටිකක් ගෙන්න වෙලාවක් යනවා කියලා. ඒතර පොඩි එක්කෙනෙක්වත් දෙවෙනි පාර කෑ ගහලා කියන්නේ නෑ මොලේ තියෙන පොඩි අවුරුදු 8ක විතර පොඩි ළමයෙක්වත් කොහෙද තියෙන්නේ බුදුහාමුදුරුවෝ කෑ ගහලා කිව්වේ නෑ මම කියන්නේ දෙවෙනි පාර නැවත නැවතත් ඒ ඒෂණිකව කියන්නේ මම මේ කියන්නේ ඒ කටපාඩමේ නෑ මම කියන්නේ මෙතන උනේ ඒක කියනෝද විනාඩි දෙකකින් නෑ අපි අහන්නේ නෑ මෙතන උනේ විනාඩි 5කින් කියනවා ඒක තමයි මම කියන්නේ නෑ මම කියන හදන්නේ මෙතන උනේ ඕක ආනන්ද හැඳුරුවන්ට ඔය අපේ සම්ප්‍රදාය නෑ වෙන සම්ප්‍රදායවල තියෙනවා ආනන්ද හැඳුරුවන්ට චෝදනාවකුත් චෝදනා 5යිනේ අපි දන්නේ චෝදනා 7ක් තියෙනවා 7න් 7ක් තියෙනවා අපි හඳුනේ මේ ඔය සර්වස්වදී මහායාන සම්ප්‍රදායවල 7න් 6 වෙනි එක තමයි බුදුහාමුදුරුවෝ ඔච්චර තිබහයි කියද්දිත් වතුර ගෙනත් දුන්නේ නැහැ කියන එක. ඒක අපේ අටුවාවල නෑ ඒක. දැන් මම කියන්නේ ඕකත් ඔබ වහන්සේ කියන වගේ උනේ සංගීතකාරක තෙරවරු ලියත් සර්වඥයන් වහන්සේ අභිඥා බලය පාවිච්චි කළා තාම වතුර ටික බොර වෙලාද නැද්ද කියලා එහෙම බලලා කියනව නෙවෙයි. හරිද? සාමාන්‍ය ස්වභාවය ඒකනේ. නිතර පවතින සර්වඥාඥානය බුදුහාමුදුරනේ බුදුහාමුදුරේ මම කියන්නේ නැහැ බැලුවා කියලා. මම කියන්නේ එතකොට කියනවා වතුර ටිකක් ගේන ආනන්ද. ඒතර කියන ආස්වාමිනී බොර වෙලා තියෙන්නේ. ඊපස්සේ ආනන්ද මට තිබහයි හරි අපහසුයි. අපි උනත් කියන්නේ නෑ මම කියන්නේ අපේ හඳුනේ ඕක බොහෝ විට වචන වලින් නෑ ඕක බොහෝ විට වෙන්නේ නැත්තේ ওই සිද්ධිය මම කියන්නේ සංගීතකාරක තෙරවරු මේ අර සංවේගය ඇති කරන්න බුදුහාමුදුරගේ මානුෂීය බව පෙන්වන්න ඕක තව ටිකක් වැඩි කරා. ඇත්තටම මෙතන මේ තොටවත්ත මහත්මයාට සිදු වෙලා තියෙන්නේ මොකක්ද? එක්ක හරියට සූත්‍රය කියවලා නැහැ. එහෙම නැත්නම් දැනම වෙනත් අරමුණක් මුදුන්පත් කරගන්න උත්සාහ කරන වෑයමක්. මෙතනදී සිද්ධ වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා කුසිනාරාවට වැඩම කරන අතරමඟදී ගසක් මුලට වැඩම කරනවා. වැඩම කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා මට ක්ලාන්තයි මගේ සංගල සිවුර නමලා මේ ගස මුල ආසනයක් පනවන්න කියලා. එහි වැඩ හිඳලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට මට පිපාසයි පැන් ගෙනෙන්න කියලා. එවිට ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි
ගල් 500ක් පමණ ගමන්ගත් මේ නදියේ ජලය බොර වෙලා කකුත්තා කියන නදිය මේ නොදුරෙහි තියෙන්නේ. එහි පහන් දිය තියෙනවා, මිහිරි දිය තියෙනවා, සිසිල් දිය තියෙනවා, මඩ වෙලා නැහැ. තොටුපළ ඊටමත් මනරම්ව හොඳට තියෙනවා. ඒ නිසා එතනට වැඩම කළොත් ස්වාමීනි පෑන් වළඳන්න පුළුවන්, ඇඟ සිසිල් කරගන්න පුළුවන් කියලා ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එවිට බුදුරජාණන් වහන්සේ නැවතත් පෑන් ගේන්න කියලා ආනන්ද තෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා. උන්වහන්සේ නැවතත් අර මුලින් කරපු ප්‍රකාශය, මේ කියන්නේ ආනන්ද තෙරුන් වහන්සේ අර කරපු ප්‍රකාශයම නැවත වරක් දෙවෙනි වරටත් ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ තෙවන වරටත් ආනන්ද තෙරුන් වහන්සේට කියනවා පෑන් ගෙන එන්න කියලා. ඇයි තෙවන වරටත් බුදුරජාණන් වහන්සේ පෑන් ගෙන එන්න කියලා ආනන්ද තෙරුන් වහන්සේට කිව්වේ? තොටවත්ත මහත්තයා කියන විදිහට බුදුරජාණන් වහන්සේට ඉවසන්න බැරුවද? නෑ. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ නදිය බොර වෙලා තිබුණට තමන් වහන්සේට ඒ නදියෙන් පෑන් ගේන්න පුළුවන් කියලා. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. මම අහගෙන එක ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනාවකදී දේශනා කරනවා පළමු සැරේ බුදුරජාණන් වහන්සේ පෑන් ඉල්ලුවාම ගංගාවට ගියාලු. පෑන් බොර වී තියෙන නිසා ආයෙත් ඇවිත් පෑන් බොර වෙලා කියලා ප්‍රකාශ කළාලු. දෙවන වරට ඉල්ලුවාට පස්සේ නැවතත් තොටුපළ ගාවට ගියා. එතන පෑන් බොර වෙලා තියෙන නැවතත් ඇවිල්ලා ප්‍රකාශ කරා කියලා කියනවා. මෙහෙම කතාවක් මේ සූත්‍රේ නැහැ. ඒ තෙවන වතාව ප්‍රකාශ කරාට පස්සේ නදිය ගාවට ගියා හැරෙන්න ආනන්ද තෙරුන් වහන්සේ එකම අවස්ථාවකවත් ඊට ඉස්සෙල්ලා නදිය ගාවට වැඩම කළේ නැහැ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ හොදාකාරවම දන්නවා එතනින් පෑන් ගේන්න පුළුවන් කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ පෑන් එතනින් ගේන්න පුළුවන්ද කියලා. මොකද ගල් 500ක් විතර ගිහිල්ලා එතන ඒ නදිය මඩ වෙලා බොර වෙලා තිබිච්ච නිසා. හොඳම කාරණාව සිද්ධ වෙන්නේ ඊට පස්සේ. පාත්‍රයත් අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ නදිය ගාවට වැඩම කළාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ තෙවරක්ම පෑන් ගේන්න කියලා කියපු කාරණාව තේරුනේ. නදිය දැකලා උන්වහන්සේ විස්මයටපත් වෙනවා. මේ සූත්‍රයේ කොටස මම කියවන්නම්. එකල්හි ගල් සකින් සිදුණු ස්වල්ප ජලය ඇති කැළඹුණු බොර වූ කුඩා නදිය ගලනුයේ ආනන්ද තෙරුන් එළඹ විට පහන් විය. වෙසසින් පෑදුණු දිය ඇති විය. කැළඹුම් නැති විය. එවිට ආනන්ද තෙරුන් වහන්සේ භවත්නි තථාගතයන් වහන්සේගේ මහත් 이르දි ඇති බව, මහත් ආනුභාව ඇති බව ආශ්චර්යයි, අద్භූතයි. ස්වල්ප දිය ඇති මේ නදිය ගල් සකින් සිඳුණු කැළඹුණු බොරව ගලන මේ නදිය මා එළඹෙන විට පහන් විය. වෙසසින් පෑදුණු දිය ඇති විය. දැන් පැහැදිලිනේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. මහායාන ධර්මයේ සඳහන් වෙන විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේට මේ කරුණ වෙනුවෙන් කරන චෝදනාව පදනම් විරහිතයි. මේ ගැන තොටවත්ත මහත්මයාට කියන්න තියෙන්නේ මේ වගේ සූත්‍ර ගැන වාද විවාද කරන්න ඉස්සෙල්ලා කවුරු හරි දන්න කෙනෙක් ලවා මේ සූත්‍ර කියවා ගන්නවා නම් ඊටමත් හොඳයි. නැත්තම් ඔබතුමා අමාරු වැටෙනවා. අපි ඊළඟ කාරණාවට යමු. නෑ මම ඒක අහන්නේ නැත්තේ ත්‍රිපිටකයේ මට සාක්ෂි තියෙන හින්දා රහතන් වහන්සේලාට රාග ද්වේෂ මොහ ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා. ඔබ කොහොමද කියන්නේ? මම කියන්න. කියන්නකෝ රාගයේ දේශ. දැන් රහතන් වහන්සේ අරහත් වෙන් පස්සේ රහතන් වහන්සේ කෙලස්තවන වීරයෙන් යුක්තද නැද්ද? රහතන් වහන්සේ කෙලස් තවන ඒ කියන්නේ ඔබ අහන්නේ ආතාපි ඒක තමයි. ඒ කියන්නේ ඔබ අහන්නේ රහතන් වහන්සේ නමක් කෙලස් සම්පූර්ණයෙන් විනාශ දැන් කතකරණීයයිනේ. දැන් ඔබ වහන්සේලාගේ සම්ප්‍රදාය හරිද? ඔව්. රහතන් වහන්සේ නමක්
බවට පත් වෙන්න කලින් ක්ලේශයන් හදවතේ තියෙනවා. හිතේ තියෙනවා. ඒ ක්ලේශ ඉවත් කරන්න යම් වීරයක් පාවිච්චි කරනවා. ඒ වීරය පාවිච්චි කරාට පස්සේ කෙලෙස් සම්පූර්ණයෙන් විනාශලා ඉවරයි. හරි. නමුත් අර වීරයට ඒ වචනයම පාවිච්චි කරනවා මොන විදිහටද? රහතන් වහන්සේලා වචන විදිහට. අර්ථය ඒක නෙවෙයි. වචන විදිහට අර්ථය ඔබ වහන්සේ ඒක නෙමෙයි කියලා කියන එක ඔබ වහන්සේගේ පෞද්ගලික මතයක් වෙනවා. මොකද මෙහෙම නින්දික ඒ කියන්නේ විශේෂණ පද යොදනවා. විශේෂණ එකම වචනෙට විශේෂණ පද කොච්චරක් යොදලා තියෙනවද? හීනෝ ගම්මෝ පෝතුක්චෙනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේකේ හීන කියලා කිව්වනම් ඒ ඇති. නමුත් ඒකේ අර කොයිතරම් මේක එකම වචනයේදීමයි අපි හඳුරන්නේ ප්‍රොසෙස් එකක් ගැන කතා කිරීමයි දෙකක්. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ මේ වර්ණනා කරන ප්‍රොසෙස් එකක් ගැන කියන්නේ වීරය කියලා කියන ප්‍රොසෙස් එකක්. දැන් චුල්ලගෝසිංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ හැමෝම මුල් බුදේශය කියලා පිළිගන්න එකක්නේ. අනුරුද්ධ බගු කිම්බිල තුන් දෙනානේ ඉන්නේ චුල්ලගෝ මේ ගෝසිංග වනේ. බුදුරජාණන් වහන්සේ අහනවා අනුරුද්ධ ඔබ කෙලෙස් තවන වීරයෙන් යුක්තව කටයුතු කරනවද? ඔව්. හරි කටයුතු කරාද නෙමෙයි දැන් රහතන්සේ කතා කරන්නේයිනේ. අනුරුද්ධ හඳුරෝ කියනවා ස්වාමීනි මම අපි කෙලෙස් තවන වීරයෙන් යුක්තව කටයුතු කරනවා. එතකොට කෙනෙක්ට තර්කයක් ගන්න පුළුවන් අනුරුද්ධ හඳුරෝ ඒක කියනකොට රහත් නෑ කියලා. නමුත් ඒ සූත්‍රයේ අන්තිමට යද්දි තේරෙනවා ඒ වෙනකොට උන්වහන්සේ ශුන්්‍යතා විහරණයට මේ ඒ කියන්නේ දේව සංඥා නා සංඥායතන පික්වා ගිහිල්ලා ඔබට නැවතත් කියන්නේ දෙක වචන වලින් ඒක ඔබ වහන්සේගේ මතයක් හැරෙන්නේ ඒක ඉතාම පැහැදිලිව කෙලෙස් තවන වීරයෙන් යුක්තව කටයුතු කරනවාද කියලා බුදුවරු සම්ප්‍රප්පලාප කියන්නේ නැහැ කියන එක අපි පිළිගන්න ඕනේ පළවෙනියට. බුදුවරු නිස්සාර ප්‍රශ්න නිස්පල ප්‍රශ්න අහන්න විදියක් නැහැ. පළවෙනි එක අපි ඒක පිළිගන්න ඕනේ. අර්ථයෙන්ම කතා කරන්න ගියොත් ඉන්දික කියන්නේ වෙන්නේ ওই පංචස්කන්ධයේ මෙහෙට එන්න අර පංචස්කන්ධයේ එහෙම තමයි කියන්නේ. සම්මුතිය යථාර්ථයයි දෙකක්නේ. අපි ඒක තේරුම් ගන්න එපා. සම්මුතිය මත පිළිහිටට තමයි රහතන් වහන්සේලා කටයුතු කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ ළඟට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩම කරපුවන් බුදුරජාණන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ. අඤ්ඤාසි වතපෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ. නැත්නම් පංච උපාස්කන්ධය. දැන් මේ කෙලස් තවන නෑ අපේ හැමෝටම සම්මුතිය සම්බන්ධ කතාව ඔය අරහන්තක සූත්‍රයේත් කියනවානේ බුදුවරු මේ රහතන් වහන්සේලා විවහාරය දෙන විවහාරයෙන් විවහාර මාත්‍රයෙන් මම කියනවා කියලාත් කියනවා මට කියති කියලාත් කියන එක හරි. දැන් මෙතන මේ කෙලස් තවන වීරයෙන් කටයුතු කරනවාද කියන කතාව සම්මුතික ප්‍රශ්නයක් නෙමෙයි. මේ පුතඥ ලෝකේ දාන ප්‍රශ්නයක් නෙමෙයි. මේක අහන්නේ රහතන් වහන්සේ නමකගේ. රහතන් වහන්සේ කතකරණීය නම් මේ මාර්ගය දේශනා කළා බුදුහාමුදුරුවෝ දන්නේ නැද්ද දැන් මේ කෙලස් තවන වීරිය වඩලා ඉවරයි කියලා. මේක බුදුහාමුදුරුවෝ අහන්නේ මේ මිනිසුන්ට මේ ධර්මයේ කියලා දෙන්න නෙමෙයි. මේ සංවාදයේ බුදුරජාණන් වහන්සේ චුල්ලගෝස් මේ අනුරුද්ධ හාමුදුරුවෝ අතර ඍජුව වෙන සංවාදයක්. මේ සූත්‍රයේ අනුරුද්ධ නන්දිය කිම්බිල කියන තුන්දෙනා වහන්සේලාගේ සුවිශේෂී බව ලෝකයේ හමුවේ තැබීමට අනාගත භික්ෂූන් වහන්සේලාට භික්ෂු පරපුරට ආදර්ශයක් ලබා දීමේ අරමුණින් දේශනා කරන ලද්දා. ഘോഷිතාරාමේ සංඝයා වහන්සේලා බෙදිලා වාද විවාද කරගමින් එය විසඳීමට අපහසු වීමෙන් බුදුන් වහන්සේ පාරලීය වනයේට පවා වැඩම කළා. සමස්ත භික්ෂූන් වහන්සේලාටම සමගියෙන් වෙසෙන්නේ කොහොමද කියන එක ඒ වගේ මේ වටිනාකම ගැන ලෝකයාට මේ සූත්‍රයෙන් ගෙනහැර දක්වනවා. ගෝසිංග සාලවනෙහි වැඩවසන මේ රහතන් වහන්සේලා තුන්නමම තම තමන්ගේ උත්තරී මනුෂ්‍ය ධර්මයන් පිළිබඳව ඔවුනොවුන්ට ප්‍රකාශ කරගෙන නැහැ. මෙවැනි බලවත් 이르දි ඇති රහතන් වහන්සේලාගේ පැවැත්ම වර්තමානයේ රහත්යයි කියා ගන්නා ස්වාමින් වහන්සේලා අතර පවතිනවා නම් ශාසනය තුල මේ තරම් අර්බුද ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගෙන් පළමු ප්‍රශ්නේ අහන්නෙම උන්වහන්සේලා ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක් වගේ. උන්වහන්සේලාගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමටයි බුදුරදුන් අදහස් කළේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කෙලින්ම රහත් භාවය ගැන විමසුවා නම් ඉවරයි කියලා. බුදුරජාණන් වහන්සේලා යමක් සිදු කරන්නේ හේතු සහිතව. කරන්නන් වාලේ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාගෙන් අහන ප්‍රශ්නම අනුරුද්ධ රහතන් වහන්සේගෙන් අහනවා. මොකද්ද? අනුරුද්ධේනි සිහිය පවත්වන්න පුළුවන්ද? යැපෙන්න පුළුවන්ද? පිණ්ඩපාතයෙන් ක්ලාන්ත වෙන්නේ නැද්ද? කියලා මේ විදිහට සාමාන්‍ය කෙනෙක්ගෙන් අහන ප්‍රශ්න ටික අහනවා. උන්වහන්සේ එසේ කියලා පිළිතුරු දුන්නාම ඊළඟට අහනවා නුඹලා සමගිව සතුටුව වාද විවාද නොකරමින් කිරිහා දිය වැනිව ඕනෝන් ප්‍රියසින් බලමින් වාසය කරනවාද කියලා. එයටත් එසේ කියලා ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රශ්න කරනවා
කොහොමද ඒ විදිහට වාසය කරන්න කියලා. එවිට උන්වහන්සේලා තෙනම කරන මේ ප්‍රකාශය ඊටමත් වටිනවා. මොකද්ද කරන ප්‍රකාශය? උන්වහන්සේලා ප්‍රකාශ කරනවා මේ වගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග වාසය කිරීම මට මහත් ලාභයක්. ඒකාන්තයෙන්ම මට යහපතක්. උන්වහන්සේලා ඉදිරියේදී නැති තැනදී මෛත්‍රී සහගත කාය කර්මය, මෛත්‍රී සහගත වචී කර්මය, මෛත්‍රී සහගත මනස් කර්මයෙන් වාසය කරනවා. මගේ සිතට අනුව නොවේ ස්වාමීනි, මුන්වහන්සේලාගේ අදහස් වලට අනුවයි මම වාසය කරන්නේ. රහතන් වහන්සේලා වෙන මුන්වහන්සේලා මේ දෙන්නේ සුළුපටු ආදර්ශයක් නෙමෙයි. සංඝ සාමග්‍රියේ වැදගත්කම ලෝකයාට ප්‍රකාශ කිරීමක්. බුදුරජාණන් වහන්සේ මේ කාරණාවට සාදු සාදු කියලා අනුමත කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ විවාදයට ලක් වෙච්ච කාරණාව ගැන. බුදුරජාණන් වහන්සේ සියලුම භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාළ වත් පිළිබඳව ප්‍රකාශයක්. මොකද්ද? ස්වාමීනි, අපාතරින් පිණ්ඩපාතයේ ගොස් යමෙක් පළමු කොටේද ඔහු අසුන් පනවනවා, පානය කළ යුතු, පරිභෝග කළ යුතු පෑන් තබනවා, ඉතිරි පිණ්ඩපාතයේ දමන්න භාජන තබනවා, අනුභව කොට ඉතුරු යමක් යත්නම් කැමැති නම් වළඳනවා, පනව ඇති අසුන් ඉවත් කරනවා, පෑන් ආදිය පසකින් තබනවා, දානශාලාව ඇමද පිරිසිදු කරනවා, සිස්සු පෑන් කලාදිය පුරවා තබනවා, වැසිකිලි කැසිකිලි ආදී පෑන් තබනවා, තනිව එසවිය නොහැකි යමක් තියෙනවා නම් තව කෙනෙකුට හස්ත සංඥාවෙන් කතා කරලා ඒ ස්වාමීන් වහන්සේගේ උදව් අරගන්නවා. අපාතර කිසිදු වාද ભેදයක් නැතිව ඕනෝන් ප්‍රියමනාපව ඕනෝන් තාම සමගින් හැසිරෙනවා. අපි 5 දිනකට වරක් රාත්‍රී මුළුල්ලේ ධර්ම සාකච්ඡා පවත්වනවා. මේ ආකාරයට අපි අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව නිවන් පිණිස මේ වූ සිත් ඇතිව වාසය කරනවා කියලා. දැන් බලන්න කෙනෙකුට කියන්න පුළුවන් මේවා කරලා කොහොමද නිවන් දකින්නේ කියලා. ධර්මයේ සඳහන් වෙනවා වත් නොපුරන කෙනා සීලය සම්පූර්ණ කරන්නේ නැහැ කියලා. සීලය සම්පූර්ණ නොකරන කෙනා සමාධිය ලබන්නේ නැහැ කියලා. සමාධිය නැති එකඟ වූ සිත් නැති තැනත්තා ධර්මය හොඳින් දකින්නේ නැහැ. ඒ වගේම දුකෙන් මිදෙන්නේ නැහැ කියලා. ශාසන ප්‍රතිපදාව තමයි තමන්ට කළ යුතු හැකි සෑම විටකම වත් සිදු කළ යුතු බව. ඒ සාමණේරද, උපසම්පන්නද, මාර්ගඵලලාභීද කියලා වෙනසක් නැතුවම සිදු කළ යුතු දෙයක්. නිවනට මෙහෙ වූ සිත් ඇතිව වාසය කරනවාද කියලා අහන්නේ මේ තෙරුන් වහන්සේලා රහත්යයි යන පදනමේ නොසිටයි. උන්වහන්සේ මේ කරුණ විමසන්නේ එකින් එක රහතන් වහන්සේලා නොකී කරුණු ප්‍රකාශ කර ගැනීමක්. ඒ වගේම රහතන් වහන්සේලාගේ හැසිරීම කුමන විදිහේ දෙයක් විය යුතුද යන්න අනාගතයට සාර්ථක පණිවිඩයක් දෙන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ ඇති විශේෂ ගුණයක්. ඒට සාදු සාදු කියලා අනුමත කළා. එවිට අනුරුද්ධ මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ මැනවි අනුරුද්ධේනි මෙසේ අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව නිවන් පිණිස මෙහෙ වූ සිත් ඇතිව වාසය කරන තොප විසින් මිනිස් තමෙන් එහා ගිය ආර්ඥාන විශේෂයක් වන පාසු විහරණයක් ලබා තියෙනවාද කියලා. එතෙන් පටන් ක්‍රමානුකූලව අෂ්ට සමාපatti දක්වාම එකින් එක විමසනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ විමසනවා නේව සංඥා නා සංඥායතන සුඛ විහරණයට අමතරව මනුෂ්‍ය ධර්මයන් නික්මවා ගිය ආර්ය භාවයේ සිදු කිරීමට සමර්ථ වෙනත් විශිෂ්ට දර්ශනයක් වෙනත් සුඛ විහරණයක් ලබා තියෙනවාද කියලා. මේදී උන්වහන්සේ පිළිතුරු දෙනවා උන්වහන්සේලා සංඥාවේදිත නිරෝධයට පැමිණ වාසය කරන බව ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රවයන් ඡය කරන ලද බව මේ සැප විහරණයට වඩා සිටි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය සැප විහරණයක් නොදකින බවත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා.
අනුරුද්ධ මහරහතන් වහන්සේ අවසානයේදී තමයි තමන්ගේ රහත් බව ප්‍රකාශ කළේ. රහතන් වහන්සේලාට කෙලෙස් තියෙන බවට කරුණු ඉදිරිපත් කරන අය දැකලා නැති ප්‍රධාන කාරණාවක් මෙතන තියෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා තමන් ආශ්‍රවයන් ඡය කරා කියලා. ආශ්‍රවයන් ඡය කළාට පස්සේ ආයෙත් තවත් ඉදිරි වෙන්න ක්ලේශයක් නැහැ. ඊළඟට අපිට හිතන්න තියෙන තවත් වැදගත්ම සිදුවීමක් තියෙනවා. නන්දිය තෙරුන් වහන්සේ, කිම්බිල තෙරුන් වහන්සේ, අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් අහනවා නුඹ වහන්සේ අපගේ ආශ්‍රවයන් ඡය කිරීම දක්වා වූ ගුණයන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. එසේ පැවසීමට අපගේම ගුණයන් පිළිබඳ කවදා හෝ නුඹ වහන්සේට අපි ප්‍රකාශ කරලා තියනවාද කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙම කියලා නෑ. මගේ සිතින් නුඹ වහන්සේලාගේ සිත් පිරිසිඳ දැනගත් බවත් දෙවියන් පවායි පිළිබඳව ඇවිල්ලා ප්‍රකාශ කළ බවත් උන්වහන්සේ පැහැදිලි කරනවා. දැන් බලන්න උන්වහන්සේලා සමගව හිටියා. ඕනෝම් ප්‍රියමනාපව හිටියා. තමන්ට පැවරී ඇති වතාව සියල්ලම සහයෝගයෙන් කළා. නමුත් මේ වන විට මේ වන තෙක්ම තමන් වහන්සේලාලත් ඵලයන් පිළිබඳ කිසිම විටක ප්‍රකාශ කළ නැහැ. බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව ඒ විවර කරගත්තා. ඒ නිසා ත්‍රිපිටකයේ තියෙන කරුණු එහෙම් මෙහෙම් කියවලා තීරණවලට එන එක මහා මෝඩකමක්. ආශ්‍රවයන් ඡය කළාට පස්සේ ආයෙත් කෙලෙස් උපදිනවා කියලා කියන ප්‍රකාශයෙන්ම ඔය තර්ක අවලංගු වෙලා යනවා. අප විසින් ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රවයන් ඡය කරන ලද යන ප්‍රකාශයෙන් ආයත් රහතන් වහන්සේලාට කෙලෙස් තියෙනවා කියන ප්‍රකාශය ශුන්‍ය වෙලා යනවා. තවත් මේ වගේ තර්ක විතර්ක මේ ගැන කරලා වැඩක් නැහැ. ඒක අඥාන කමක්.